තෙරුවන් සරණයි. මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැනවදාළ අනුමත කරපු බෙහෙත් ගැන. බුදුරජාණන් වහන්සේට සමහර භික්ෂුන් වහන්සේලා ලෙඩ වුණාම ගිහින් කියන භාගතුන් වහන්සේ මේ අසනීපයෙන් දුක් විඳින මේ භික්ෂුන් වහන්සේ ඒකට මොකද කරන්න කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි බෙහෙත් කියන්නේ. ඔන්න අහගන්න. මෙතන කියනවා මේ බේසජ්ජක් කන්දේ විනය පිටකේ තියෙන මේ ඊනියා බෞද්ධය කියා ගන්නව අපිට hina වෙනෝ දන්නේ නැහැ. උන් hina වෙන්නේ තමන්ගේම ශාස්ත්‍රුන් වහන්සේට. තමන්ගේම ශාස්ත්‍රුන් වහන්සේ කියපු දේවල් හොඳට බලා ගන්න මේ. තේනකෝ පන සමයේන අඤ්‍යතරෝ බික්ඛු අபிසන්න කායෝ හෝති භගවතෝ හේතමත්තං ආරෝචේසුන් අනුජානාමි වික්ඛවේ විරේචන. ඔන්න මෙතන කියන්නේ මොකද්ද? එක්තරා භික්ෂුන් වහන්සේ නමකට තුන්දොස් කිපෙනවා. තුන්දොස් කිපිලා අසනීප වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ගිහින් කියන භාගතුන් වහන්සේ මේ අසවල් භික්ෂුවට තුන්දොස් කිපිලා අසනීප වෙලා තියෙනවා. මොකද්ද මේකට කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අනුදැනව දාරනවා කියනවා විරේකයක් කරන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ පවා විරේක කරලා තියෙනවා කියලා මේ දේශනා කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ අසනීප වුණාම ජීවක වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේට විරේක පවා දීලා තියෙනවා. එතකොට ඇයි මේ විරේක කියන්නේ? මේ විරේක කියන්නේ එච්චරම වටින දෙයක්. මේ ශරීරයේ වාතය, පිත්ත, සෙම, ඒ වගේම මේ ලේ, මල මේ කියන මේ ශරීරයේ විකෘති වෙන අවස්ථා තියෙන පංච විකාර කියලා කියනවා. මේ විකාර අවස්ථා නිසා තමයි ශරීරයේ මේ බැලන්ස් එක නැතිලා මේ මුකුත් හිතන්න කල්පනා කරන්න මේ ශක්තිය නැති වෙනවා. එතකොට කායික වශයෙන් දුර්වල වෙනවා. ලොකු ලෙඩ ශාරීරිකවත් දුර්වල වෙනවා. ඒ වගේම මානසිකවත් මේ දුර්වල වෙනවා. අන්නේ අවස්ථාවල් බැලන්ස් කරගන්න තමයි මේ විරේක කරන්න කියලා කියන්නේ. එතකොට අපි නිර්වාණ අරණෙන් ගොඩාක් දෙනෙකුගේ ශරීර සුවපත් කරලා තියෙන මේ විරේක කිරීම මගින්. එතකොට අපි දක්ෂ විදියට විරේක කරලා ගොඩාක් දෙනෙක් සුවපත් කරලා තියෙනවා. එතකොට සමහර විරේක කරන්න බයයි. ඔක්කොම ඉංග්‍රීසි බෙහෙත් අර බෙහෙත් මේ බෙහෙත් දිවි ඉන්නවා. අර ඔක්කොම බෙහෙතුත් ඇවිල් දීවට පස්සේ নানা ප්‍රකාර ලෙඩ හැදෙනවා. මේ සයිඩ් ඉෆෙක්ට් වැඩි, අතුරු ආබාධ වැඩි. ඔක්කොම බෙහෙතෙන් කරන්න බෑ. ශරීරයෙන් ඉවත් කළ යුතු දේවල් තියෙනවා. ශරීරයේ විසද අපද්‍රව්‍ය. ඒවා ඉවත් කරන්න බුදුරජාණන් වහන්සේ විරේක කරන්න කියලා තියෙනවා. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ කියපු දේවල් තමයි මේ අපිත් කරන්නේ. එතකොට තෙල් බෙහෙත් පවා හින්දින්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම ඒවා කියලා දෙන්නම්. අමාරු හිතන් ඉන්නවනේ තෙල් බෙහෙත් හින්දින එක බුදුදහමට අපහැණී කියලා. ඒක ඔය කියන කතන්දර එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ අවශ්‍ය කරන තෙල් බෙහෙත් හිඳගන්න කියලා භික්ෂුන් වහන්සේලාට. එතකොට තම තමන් බෙහෙත් හිඳගෙන සුවපත් කරගන්න කියලා තමන්ගේ ලෙඩ රෝග. ඉතින් මේ නිවන් මාර්ගේ යන්න. එතකොට hina වෙනනේ ඔක්කොම මේ බණ විතරක් කියන්න ඕන කියලා ඉන්නෝ. මේව කියවපල්ලා. කියවලා තේරුම් ගනින්න කොච්චර අවශ්‍යද නිරෝගීකම කියන එක. එතකොට මේ විරේක කිරීම අත්‍යවශ්‍ය දෙයක් ශරීරයට. සමහරු ජීවිත කාලේ විරේක කළා නේ අපි ගාවට ආවම බලන බඩේ ජරාවල් කාබන් බෙදිලෝගේ කුණු වෙලා බඩවල් ගන්න දෙයක් නැහැ. ලෙඩ ගොඩක් අරේ රිදිනවා මෙහෙ රිදිනවා ඔළුව කැක්කුම් කොන්දේ අමාරු දනිස් අමාරු කියලා නානප්පක ලෙඩ කතන්දර කියනවා. හැබැයි විරේකයක් කරන්න ගියොත් අපිට රවනවා. අපිට රැවල වැඩක් නැහැ. උන්ට රෙවෙනවා එතකොට. ඒ නිසා කියන්නේ මේව විරේක කරගන්න කියලා. බඩ විරේක කරම්පුවාම දෙතුන් පාරක් අඩුමතරේ මාස 3කට සැරයක්වත් ඇඟ විරේක කරන්නේ නැත්නම් මේ ශරීරෙ ලෙඩ හැදෙනවා. ලෙඩ සුව කරගන්න බෑ. කොච්චර බෙහෙත් බිව්වත් වැඩක් නැහැ. ලොරි ගණන් බෙහෙත් බොන ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා මම හොතර දසදහස් ගණන් ලෙඩ සුවපත් කරලා අත්දැකීම් මේ කියන්නේ මේ බුද්ධ දේශන ආශ්‍රයෙන් කතා කරන්නේ. ඒතර පඬිතයන්ට උන්ට රිදෙයි එතකොට. එහෙනම් පඬියෝ ඉන්නවනේ එහෙනම් මේ ඊනියා බෞද්ධ හිතාගෙන ඉන්නවනේ මහා ලොකුට දන්නවා කියලා අපිට උපදෙස් දෙන්න හිතාගෙන ඉන්නු. හැබැයි ප්‍රොෆයිල් ලොක් කරගෙන වීර කමෙන්ට් දානවා. නිකන් පව් දෙන්න හදන්න එපා. වීර කමෙන්ට් දාලා මේ ප්‍රොෆයිල් ලොක් කරගෙන ප්‍රශ්නයක් තියෙන කෙලින් මගේ ඉස්සරහට කතා කරන්න ඕන. නිසා මේ බුදු දේශන ආශ්‍රයෙන් අපි කතා කරන්නේ විනය පිටකේ බුදුහාමුදුරු දේශනා කරපුවා මේවා. ඒ නිසා විරේක කිරීම අත්‍යවශ්‍ය දෙයක් ශරීරයට නිරෝධකමට. එතකොට අනිවාර්යෙන් විරේකයක් කළා දවස් 2කට පස්සේ පණු පෙත්තක් බීලා ආයෙ සති දෙකකින් පණු පෙත්තක් බිව්වොත් සෑහෙන්න ලෙඩ රෝග අඩු වෙනවා. මං කියන ඉතාලම සරල දෙයක්. ඒ නිසා මිනිස්සු මේවා දන්නේ නැහැ. ඔය දන්නේ දේවල් අහගනින්න. ආහාරම් කරලා බලපල්ලා. ඒ නිසා අපි නිර්වාණ ආරණ පටන් ගත්තේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මිනිස්සුන්ගේ ආරක්ෂාව නැති වෙලා, ඒ වගේම තමයි නිරෝධකම නැති වෙලා. පෞලි සතුරු සමගිය නැතිලා ඒ වගේම දියුණුවනේ හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙන්නේ. මේ පස්ත වලට විසඳුම තමයි මේවට හේතු තමයි මේ කැවි චිනාවිස අණවින කොඩවින හදුහුණියන් අමනුෂ්‍ය දෝෂ බලපෑම මේ ඔක්කොම බුදුහාමුදුරේ දේශනා කළේ තියෙනවා කියලා. අපි ඔක්කොම පෙන්නනවා මම පාළියෙම කියලා. එතකොට තේරෙන්නේ කවුද මේව කියලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ දේවල් අයින් කරන්න ඕන. ඒවා ඉවත් කරලා විරේක කරලා සරල උපක්‍රම මගින් බෙහෙත් කිරීමෙන් නිරෝගීකම ලබා ගන්න පුළුවන්. එහෙනම් නිවන් මාර්ගට අවශ්‍ය කරන දේ නිරෝගීකම කියලා හොඳට මතක තියාගන්න. මේවා ෂෙයා කරලා දැනුවත්